එවින්ද ශ්‍රායිකාන්තී රැඳී සිටිනේ සුදනා මිෂාන් ඉදිරියේ පාන්දු යොමු කර ගන්නට ක්‍රිෂාන්ත අතපාතු දකුණත් මදවේගී පාන්දු යන ක්‍රීඩකයා සුදනා මානේ පාන්දු යොමු කර ගන්න දිවෙනවා තමන්ගේ සීමාවට රයිට් ආම ආවත විකට ආකාරයෙන් යොමු කළ පාන්දුවට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරෙල කරනවා ලොං ඔන් සහ ලොං ඔෆ් අතරින් පාන්දු ස්ථානගත කරනවා ඒ ලකුණු හතරක් හැටියට ලකුණු පුරට එකතු කර ගන්න දැන් පාන්දු ආරක්ෂාත්මක කරන ආකාරයක් අපට දාලා ලැබෙනවා දිවාවිත් යොමු කරනවා ඒ වරදාශනීය ලෙෆ්ට් ඩාන් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා බලමු ලොං ඔන් දෙසින් පාන්දු ස්ථානගත පාරෙල කරනවා ලොං ඔන් දෙසට ස්ථාන පාන්දු රැග් ගන්න 15ක් රැස් කියලා සින්න ආකාරයක් අපට දාලා ලැබෙනවා දිවාවිත් යොමු කරනවා ඊළඟ පාන්දුවේ වරදාශනීය ලෙෆ්ට් ඩාන් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා වයිඩ් ලොං ඔන් කලාපෙන් පාන්දු ස්ථානගත කරනවා ඊශානය අනුව තවත් ලකුණු 6ක් ලකුණු සංඛ්‍යාවට එකතු කරගද්දී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 100ක් දක්වා සුදානම් තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නට එවරත් පහරෙන් ලකනවා ලෙෆ්ට් ඩාන් ඩ්‍රයිව් පහර නවීන් වාස් තේන උත්සාහයක නියලුණා නතර කරන්නට නම සාර්ථක වුණ ලකුණු 6යි මාර්දී අවසන් පන්දුවාරේ අවසන් පන්දුව ඇමුදා හරිනේ එවර පන්දු පාරේල කරනවා ඉලිබෑ පන්දු ස්ථානගත වාලේ 24ක් ලබා ගත යුතුයි නිත්‍ය අනුකූල පන්දුවාර 8ක් තුල තරගයේ ජය ගැනීම සඳහා පහසුව ශක් කඩහැමට